කවුරුත් අහන දෙයක් තමයි නැවේමද නිදිය ගන්න. එහෙම නැත්නම් රැට කොයිද ඉන්නේ? ඒ සියලු දෙනාගේ ප්‍රශ්න වල උත්තරයක් විදිහට අපි අද කල්පනා කරා කැබින් එක. එහෙම නැත්නම් අපි ඉන්න කාමරේ පෙන්වන්න නැවි කාමරේ. ඉතින් මෙතන අපේ තියෙනවා ඩේ බංක් එකක්. දවල්වල අපි මෙතන තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඉඳා ගන්න ඇඳ තියෙනවා මෙතන. මෙතන ගිහම බෙඩ් ලැම්ප් එක තියෙනවා. ඔරලෝසුවක් තියෙනවා. ඔරලෝසුවත් නිතරම හැම වෙලාවෙම අපි රටකින් රටකට තවත් යනකොට වෙලාව වෙනස් කරමු. ඒතකොට වෙලාව ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ වෙනස් කරේ නැතත් මෙතන වෙනස් වෙනවා. ඒතකොට ඒක තැනක බ්‍රිජ් එකෙන් පාලනය කරනකොට මෙතන වෙනස් වෙනවා. මෙතන බාපතක් තියෙන්නේ සමහරක් ලාකට මෙතනින් වැටගා මොහොතේ සැරවුන වෙලාවට සමහර අය අහනවා ඒ පැද්දෙනකොට වැටෙන්නේ නැද්ද? පැද්දෙනකොට නිදාගන්නේ කොහොමද? හරි ෂෝක් නේද? ඉතින් ඇවිල්ලා බලන්න ඕනේ කොහොමද කියලා. ඉතින් මෙතන කන්ට්‍රෝල් එකක් තියෙනවා මේ ජනේලයක්. උඩ වෙන්න දැන් නම් කඩුවලයි වෙන්නන්න දෙයක් නැහැ. ඉතින් ගියා මෙතන අපිට ටේබල් ලැම්ප් එකක් අලුතින්ම හම්බුණා. මම වීඩියෝ එකක් කරා. ඉතින් එදිනෙදා පාවිච්චි කරන වැඩ කටයුතු විතර මෙතන මම මේ මගේ බඩු ටික තියෙනවා. පළතුරු ටිකක් තියෙනවා. එතකොට එතනින් ගියාම මෙතන අපිට ෆෝන් එක තියෙනවා නැවි මෙතන එකට හැම කෙනාටම කතා කරන්න පුළුවන් විදිහට. ඉතින් ගියාම පේසිප් ටික තියෙනවා, රෙස්ට් අවර්ස් තියෙනවා. අපි වැඩ කරන කාලේ මාක් කරන්න. එහෙමයි ඒකේ සඳහන මගේ සේවා කාලය තියෙන්නේ 12:04. ගියාම 10:04. ඒ වගේ වැඩ අනිත් කාලේ ඔෆ්. පෝටල් ගියාම ඉතින් ඔෆ් ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. එතනින් ගියාම ටිෂු පේපර් ටිකක් මම පාවිච්චි කරනවා. පොඩි කෑල්ලක් තියෙනවා. ලාච්චු ටිකක් තියෙනවා. එකයි දෙකයි තුනයි ලොකු ලාච්චු පොඩි ලාච්චු. ඉතින් ගියාම ලොකර් එකක් තියෙනවා. එතනම කණ්ණාඩියක් තියෙනවා. කියනවා ඇඳුම් ටික මෙහෙම තියෙනවා. ලගේජ් ටික තියෙනවා. ඉතින් ගියාම ඉතර පොඩි කෑල්ලක් තියෙනවා. විශේෂම දේ තමයි මෙතන අපි නාවකට නැග්ගාම සාමාන්‍ය හැම කැබින් එකකම මෙන්න මේ වගේ ලයිට් ජැකට් එකක් EVD එකක් වොෂන් ෂූට් එකක් තියෙනවා. ඉතින් ලයිට් ජැකට් එක ගැන නම් හැමෝම දන්නවා. ප්‍රදිශ්‍ය අවස්ථාවක නැව අපි අතහැරලා යන්න වුණොත් මේ ටික අරන් යන්න ඕනේ. ආදිසිර මුහුදට පයින්න වුණොත් ඉතින් කොහොමද දාගන්නේ කියන එක නම් හැමෝම දන්න දෙයක් මම හිතන්නේ මේක. හැමෝම දන්න දෙයක් නේ. ඉතින් ඒක ගැන විස්තර කරන්න ඕනේ නැහැ. EVD එක ගැන EVD තියෙන්නේ ඔක්කොම විසඳුමක් ආවොත් මේක බෑග් එක මෙහෙම දාගත්තා. එල්ලගත්තා කෙලින්ම ඊට මෙතනින් ඇරියා. අරපු ගාම මේ තියෙන මාස්ක් එක දාගන්න එළියට යන්න තියෙන escape වෙන්න. ඉතින් ආයි තියෙන ඉමර්ජන්සි ෂූට් එක වැඩි විස්තරයක් පස්සේ කතා කරමු. ජීවිත ආරක්ෂක උපාංග. ඉතින් ගියාම පොඩි ටේබල් එකක් මම හැදිලා පාවිච්චි කරන ෂූස් දෙක තියෙනවා. ඉතින් ගියාම අපි බලමු බාත්රූම් එක. බාත්රූම් එක ගැන කියනවා නම් මෙතනම තියෙනවා කණ්ණාඩියක්. කණ්ණාඩිය තුල අපි පාවිච්චි කරන සබන්, ටූත් පේස්ට්, ටූත් බ්‍රෂ් ඔක්කොම දාලා තියාගන්න එක. මම පාවිච්චි කරන නැත්නම් ජෙල් එක. සබන් ටික මෙතන තියයි. ඉතින් ගියාම මෙතන තියෙනවා ෂවර් එක. හොට්ටෝට නම් හොට්ටෝට, ඇල්ලුවට නම් ඇල්ලුවට. ඉතන කොමඩ් එක. ඉතින් ගියාම හැම නැවතුම් කැබින් එක මෙන්න මේ පීකරේ තියෙනවා පබ්ලික් ඇනවුන්ස්මන්ට් එකක් දෙන්න. හදිස්සි අවස්ථාවක අපිට ඒ විදිහට තමයි අපේ බාත්රූම් එක තියෙන්නේ. මේ හැම පහසුකමක්ම තියෙන අතරම මේ කැබින් එක අපි ජීවත් වෙන්න මාස 6ක් 7ක් නැවේ ඉන්නවා. ඒ ඉන්න කාලය තුල මේක තමයි අපි වාහන ගෙදර ඉතින් තාවට පස්සේ ඉතින් ගෙදර අය කතා කරන්න හැම දෙයකටම සියලු දේ අතරින් අමතක කරලා ගෙදරින් මෙතන තමයි අපි ඉදාගන්නේ. ගෙදර අයට කතා කරන්න අපේ පහසු තැන. දොරෙන් එළියට සියලුම වැඩ නතර කරලා නැවේ කැබින් එකට ආවට පස්සේ සම්පූර්ණ නිදහස් කාලයක් ගත කරන්න අපි මෙතන. මොකද නිමාඩු තිබුණයි කියලා අපිට ගෙදර යන්න බෑනේ. ඉතින් හැම දෙයකටම තියෙන මෙතන. මේක තමයි ඉතින් නැව් ජීවිතේ. ඔය විදිහට තමයි අද දවසේ අපේ වැඩසටහන අද කැබින් එකේ ටුවර් එක අවසන් කරන්න වෙන්නේ. ඉතින් තවත් දවසක හැමෝම අදවතින් ප්‍රාර්ථනා කරනවා මට මෙන්න ඔබට ජය.